Hello, welcome to Kushru's Diary. ජීවිතය කියන්නේ හැමදාම එකම විදිහට තියෙන දෙයක් නෙවෙයි. දුක, සතුට අතර දෝලනය වෙවි අපි ඉස්සරහට යන ගමන. ඉතින් ඉස්සරහට යන මේ ගමනේදී අපිට හමුවන බාධක, අභියෝග, ජයග්‍රහණ, පරාජයන්, හිමිවීම්, අහිමිවීම් වලට අපි එකිනෙකා විසඳුම් හොයන විදිය වෙනස්. ඉතින් මේ හැම දෙයක් වෙනුවෙන්ම අපි අද තෝරගත්තා හාස්කම් වලින් අනුන පිල්ලෑව පුදුබිමට යන්න. මේ පුදුබිමට ඔයාලත් එනවනම් පිළියත්තල පැත්තේ ඉඳන් එනවනම් බොරලස්ගමුව හන්දිය පාස් කරලා මීටර 200කින් විතර වම් පැත්තට හැරෙන්න. එතකොට නුගේගොඩ කොහුවල පැත්තේ ඉඳන් එනවනම් රත්නපිටිය හන්දියෙන් පාස් කරලා මීටර 200ක් විතර දකුණු පැත්තට හැරිලා ලස්සන වෙල්යායක් මැත්තෙන් මේ පුදබිම වෙත ළඟා වෙන්න පුළුවන්. මේ නැන්ද අපිට කිව් විස්තරවලට අනුව පිල්ලෑව පන්සල කියන්නේ හුඟක් හාස්කම් වලින් පිරුණු තැන. කෙනෙක් අලුතින් වාහනයක් ගත්තාම, අසනීපයක් හෝ දුකක් ඇති වුණාම පිහිටක් පතාගෙන නිතරම එන යන තැනක් විදිහට මේ පිල්ලෑව පන්සල හඳුන්වන්න පුළුවන්. පන්සලේ ආශිර්වාදයත් එක්ක අපි එතනින් එන්න පිටත් වුණා. ලොකු තිබාකින් හිටපු නිසා අපේ මීළඟ නැවතුමුනේ හොඳට හෙවණ තියෙන තැනක දොඩම් කඩේ. මම ගත්තේ පැෂන් එකක්. හස්බන්ඩ් ගත්තේ සුපුරුදු පරිදි අඹුල් දොඩම් එකක්. එතනින් නැවතුන්නේ අපි ගත්තා මඤ්ඤොක්ක පෙති එකක්. කාලෙකින් ෆිල්ම් එකක් බලුවේ නැති නිසා අපි හිතුවා ජනජය සිටි එකේ සැමුයි ෆිල්ම් හෝල් එකෙන් ෆිල්ම් එකක් බලන්න. ඉතින් අපි ධර්මයුද්ධය 2 ෆිල්ම් එක බැලුවා.
ෆිල්ම් එක බලලා ගෙදරෙන ගමන් අපි බින්ජුන් එකට ගියා. ලෙමනේඩ් එකයි චොක්ලට් ඔරියෝ මිල්ක් ෂේක් එකයි ගත්තා. ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ. අපි කොච්චි චිකන් ක්‍රෙප් එකයි හොට් චොක්ලට් එකයි try කරලා බලුවා. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.